හරි දරුවනේ 2021 අනුකලනයේ ගැටලුව තමයි අපි ඩිස්කස් කරන්න යන්නේ. ඕගොල්ලන්ට පල්ලෙහැ බැලුවොත් channel playlist එකක් තියෙනවා අනුකලනය. එතකොට 24 23 22 ගණන් තුන අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේක 21 ඉස්සරහට ඉතුරු ටිකත් කොහොම අප්ලෝඩ් වෙනවා. channel එක අනිවාර්යෙන් බලන්න. ඔයාලට ඕන කරන past papers ටික ලස්සනට තියෙනවා. හරි. එතකොට අපි 21 අනුකලනයේ ගාන හදන්න යන්නේ. අපිට මේ මෙහෙම තමයි තියෙන්නේ. ABC කියලා මෙන්න මෙහෙම තුනක් හොයාගන්න කියලා මේ හොයන්න කියලා දීලා තියෙනවා. ප්‍රකාශනයක් ළමයි මේ මෙහෙම. අපිට දීලා තියෙනවා අර මේ භින්න භාග වෙන් කරන එකේ හරිද? භින්න භාග වෙන් කරද්දී අපිට හම් වෙන අර සර්වසාම්‍ය අන්න යාව දීලා තියෙනවා. හරි. මෙන්න මෙහෙම තමයි දීලා තියෙන්නේ. bx x වර්ග ධන 1 plus cx square cx වර්ග. හරි. එතකොට මේකේ ළමයි හොයන්න තියෙන ඔයාලට ඒ චුට්ටක් ඔක සමහරුන්ට ඔක එකපාර කරන්න බෑ. සමහරුන්ට වන් ෂොට් මේකෙම වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ගොඩ දා ගන්න අමාරු අය මේ විදිහට මේක පොඩ්ඩක් ප්‍රසාරණය කරගන්න. එතකොට වැඩේ ලේසියි ඔයගොල්ලන්ට. මේකත් ඕනනම් x ගෙන් ප්‍රසාරණය කරගන්න වැඩි හොඳට සමහරුන්ට කොන්ෆිඩන්ට් මදි. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක මදි අයට ඕක ඕන මේ පියවර ඕන සංගුණක සමාන කරන්න. එහෙනම් අනුරූප සංගුණක සැසඳීමෙන් කියලා ලියා ගන්න. හරි. ඒක වඩාත් හොඳයි. එතකොට x වල 4 වෙනි බලයේ සංගුණකේ සමාන කරොත් මේ පැත්තේ දරුවෝ බලන්න එකක් තමයි තියෙන්නේ. එහෙනම් 1යි. මේ පැත්තේ තියෙන ඕගොල්ලන්ට පේනවා a කියලා. එහෙනම් a සමාන 1ක් කියලා එනවා. ඊට පස්සේ x ඝනයේ සංගුණක සැසඳුවොත් එහෙම මේ පැත්තේ ඕගොල්ලෝ බැලුවොත් එහෙම 3ක් කියලා පේනවා. මේ පැත්තේ මෙතන මුකුත් x ඝනයක් හැදෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් හැදෙනවා bx ඝනය කියලා. එහෙනම් b කියන එක නම් මෙතෙන්ට එනවා. ආය කවුරුත් නැහැ. එහෙනම් b කියන එක නා 3යි. ඊළඟට x වර්ග සංගුණක වගේ ගත්තොත් එහෙම x වර්ගයේ සංගුණක බලන්න c එනවනේ මේ කොහොමද? right. එහෙනම් නියත පදේ අරන් වැඩක් නැහැ. x අරන් වැඩකුත් නැහැ. මොකද c එන්නේ නැහැ මේ. ඒ නිසා x සහ නියත පදේ ගත්තා කියලා මේක බැලන්ස් කරගෙන මේක එතෙන්ට සෙට් වෙන්නේ නැහැ. x වර්ගය ගන්න ඕනේ නේද? හරිනේ. right. x වර්ග කියලා කියන්නේ එතකොට කවුද? x වර්ගයේ මේ පැත්තේ හැදෙනවා ළමයි 4ක්. මේ පැත්තේ ළමයි x වර්ග 2ක් මෙතන එකක් හැදෙනවා. ආයේ මෙතන නෑ. මෙතන c. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි හොයාගත්තා a 1යි කියලා. ධන 2යි. ධන c. c කියන්නේ එතකොට 2යි. එහෙනම් ලස්සනට ඔන්න ඔහම නියත තුන හොයාගන්න පුළුවන්. සමහර අය ඉන්නොත් මේක කරගන්න බෑ. ඒතර අනුකල්නේ ගාන ඔයාලට ඔප්ෂන් එකක් නැතුව සමහරව අනුකල්නේ ගාන මම හැමදාම පන්තියේ කියනවා අනුකල්නේ ගාන අනිවාර්යෙන් හදන්න ඕන. මොකද ලකුණු 150 රෙඩි පිටින් ගන්න පුළුවන් මේ පාඩම කොට දාගත්තොත්. බැරි වෙලා හරි මේක දැන් සමහරවල්ට හෙට අනිත් එක්සෑම් තියාගෙන බලන කෙනෙක් වෙන්න පුළුවන් දැන් මේක. හරිද? දැන් අප්ලෝඩ් කරලා තියෙන මාස ගානකට කලින් වෙන්න ඇති. නමුත් දැන් ඔයා බලද්දි ඔයාලට අනුකල්නේ කොට දාගන්න බෑ. හරිද? කියන්නේ සම්පූර්ණ කොට දාගන්න බෑ කියලා අදහසක් ඇවිල්ලාදී. නමුත් මේ ඩිස්කෂන් හරහා ලකුණු ටික එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ගාණක් තිබ්බොත් ඔයාට වෙන හදන්න ඔප්ෂන් එකක් නැතිම නම් අනුකල්නේ හදන්න වෙලා තියෙනවා නම් අඩුම තරමේ ඔයාලට මෙන්න මේ නියත ටික හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මේකත් එක්ක පැහැදිලි කරන්නම් මොනවද එන්නේ කියලා. එතකොට ඒ වගේ දෙයක් මේ මොහොතේ ඔයා ඔළුවේ තියාගත්තොත් සමහරට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මේ පාර එක්සෑම් එකේ ගානේ ඔයාලට වැඩි කොට දාගන්න. පැහැදිලිද? right. එතකොට බලා ගන්නකෝ. දැන් මේ ටික හොයා ගන්නවා කියන එකට අනුකල්නේ ඕනේ නැහැ. එතකොට a 1යි b 3යි c 1යිනේ c 2යි. එහෙනම් මම ඒ ටික දාගන්නම් අය නැවත ලියන්න වෙන නිසා මම මෙතෙන්ටම දාගන්නම්. ඒක 1යි b 3යි c 2යි. කොහොමද තියෙන්නේ? හරි. දැන් එතකොට ඒ ටික හොයාගත්තා. මම ආයෙ ලිව්ව කියලා හිතා ගන්න. ආයෙ මේ ප්‍රකාශනයේ නියත ටික දාලා ලියා ගන්න ඕන. දැන් එහෙම ලියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ භින්න භාගයක් වෙන් කරගන්න තියෙනවා. මෙන්න මේ කියන කෙනාව බෙදනවනේ මේ මෙහෙම x වර්ග ධනයකේ පූර්ණ වර්ග කියලා. ඔන්න ඔය කියන කෙනාට අදාළව භින්න භාග කඩා ගන්න කියලා තියෙනවා. එතකොට අපි දන්නවා සරල වැඩක් තියෙන්නේ. මේකේ හැම පදයක්ම අපි මොකද කරන්න ඕන? මෙන්න මේ පදයෙන් බෙදා ගන්න ඕන. හරිද? right. එතකොට ඔහොම මේ පද තුනම මෙන්න මේ ප්‍රකාශනයෙන් බෙදා ගන්නවා. එතකොට මේ පැත්ත ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තම අපිට ඕන මේ පරිමේෂිත ඇවිල්ලා තියෙනවා. ඒක භින්න භාග තමයි වෙන් කරන්න තියෙන්නේ. මේක බැලුවොත් එහෙම ළමයි මේකට මේක කැපෙනවා. එහෙනම් එක යට x එකක් ඉතුරු වෙනවා. මෙතන හොඳට බැලුවොත් අපිට පේනවා x x කැපිලා x වර්ග ධනයකට එකක් කැපෙනවා මෙතන. එහෙනම් 3 උඩ ඉතුරු වෙනවා. යට x වර්ග ධන එකක් ඉතුරු වෙනවා.
ඊළඟට x වර්ග තියෙනවා. මෙතන x තියෙනවා. x එකක් කැපෙනවා. 2x ඉතුරු වෙනවා. මෙතන x එක කැපිලා ගියපු නිසා x වර්ග ධන එකේ පූර්ණ වර්ගයක් මෙන්න මෙහෙම තියෙනවා. හරිද? ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. දැන් මෙයාට තමයි අපි අනුකලනය දා ගන්නට ඕන. හරි. එතකොට මෙහෙම තමයි ඇවිල්ලා තියෙන x4 ධන 3x ඝනය ධන 4x වර්ග ධන 3x ධන 1 බෙදීම x වතාවක් x වර්ග ධන 1. ඔය බින්න භාග ඔක ලියාගෙන තියාගන්න. හරිද? හරි. දැන් ඊට පස්සේ මම ටක් පොඩි කරලා මෙන්න මෙතනින් හදා ගන්නවා මේක. x4 ධන 3x වර්ග ඝනය ධන 4x වර්ග ධන 3x ධන 1 බෙදීම x වතාවක් x වර්ග ධන 1 පූර්ණ වර්ග. හරිද? ඕකේ අපිට භින්න භාගය ඇවිල්ලා තියෙන්නේ මේ ටික. මම මේ ආයේ බෝඩ් එකේ මට කරන් වෙන්නේ දැනට මේ ඒ නිසා මේ මම මෙතනම හදා ගන්නවා මේ විදිහට. x තියෙනවා 3 යට x වර්ග ධන 1 තියෙනවා 2x යට x වර්ග ධන 1 පූර්ණ වර්ග තියෙනවා. ඔන්න ඔහම තියෙනවා. හරි. මෙන්න මෙයාව අනුකලනය කරන්න තියෙන දැන් බින්න භාග වෙන් කරපුවම අපිට ඕක තමයි අවිල්ල තිබ්බේ. දැන් මෙයාව අනුකලනය කරලා අනුකලයට අගයක් ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපිට මේ මෙහෙම මේ ටික අනුකලනය කරගන්න පුළුවන්. හරි. මෙයා ප්‍රශ්නයක් නැහැ. එයා 1යට x තියෙන්නේ මම ඒක ඊළඟට අනුකලනය කරන පියවර එකටම ගන්නම්. තුනේ ඉලක්කමකුත් එළියට අරගෙන x වර්ග ධන 1 මෙයා මම ගන්නවා ළමයි මේ මෙහෙම උඩට. එයත් එක්ක x වර්ග ධන 1 ඍණ දෙවෙනි බලය dx. ප්‍රශ්නයක් නැහැ නේද? right. දැන් ඔයාලා දන්නවා මේ 1යට x කියලා කියන්නේ කෙලින්ම ln මාපාංක x. මෙයා 1යට x වර්ග ධන 1. එයා කවුද? tan inverse x ගේ අනුකලනය තමයි එයා. මේ තියෙන්නේ මෙයාගේ දර්ශකයක් තියෙනවා. එයාගේ ඇතුලේ අවකලනයෙන් ගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ අනුකල fx වල n වෙනි බලය වතාවක් f dash x dx ආකාරය. එයාගේ අනුකලනයේ උත්තරේ වෙන්නේ fx ගේ n ධන 1 බෙදීම n ධන 1. නිතරම ඕක සාමාන්‍යයෙන් අපිට ඕන වෙනවා. සාමාන්‍යයෙන් tan inverse මේ ප්‍රකාශනය ln ඔය ටික තමයි සෙට් වෙන්නේ. පැහැදිලිද? මේ ගාන ඇතුලේ ගොඩ සෙට් වෙන්න ඕන ඔය ටික. ඔය ටික හෙට මෙහෙට මාරු වෙවි තියෙනවා. එහෙනම් මෙතන දැන් හරි. මෙතන තියෙන එතකොට මෙයාගේ අවකලනය මෙතන තියෙනවා කියලා කියන්නේ. මෙයාගේ x වර්ග ධන 1 මේකට එකක් එකතු කරනවා. ඍණ 1 බෙදීම ඍණ 1. ධන c. ඉතින් අපිට චුට්ටක් උත්තරේ තව අර අන්තිම ටික පොඩ්ඩක් සුළු කරලා මේ මෙහෙම හදා ගන්න පුළුවන්. 3යි tan inverse x ඍණ 1යට x වර්ග ධන 1 ධන c. හරිනේ? right. හදා ගන්න ඉක්මනට. ධන c දාන්න ඕන මේ අභිමත නියතය කියලා ලියන්න. අභිමත නියතය කියලා ලියන්න. අභිමත නියතය. c කියන්නේ අභිමත නියතයක්. arbitrary constant. අපිට ඕන විදිහට තමයි ඒක දාගන්නේ. අනිශ්චිත අනුකලනයෙන් මේ කතා කරන්නේ. right. ඒ කොටස හරි එතකොට. හරි. දැන් ඊළඟට තියෙනවා ළමයි මේ b කොටස. ඒකේ එයාව මෙන්න මෙහෙම ගන්න දිනවා. එයා දැන් sin එකක් තියෙන්නේ. sin වල වර්ගමූලයක් එක්ක තියෙන්නේ. එහෙනම් අපිට එයාව කොටස් වශයෙන් අනුකලනය කියන කෙනාට ගේන්න පුළුවන්. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට දීලා තියෙනවා දරුවෝ මේ b කොටස මේක. b කොටසේ තියෙන්නේ i සමානයි අනුකල බිඳුවේ ඉඳලා 4න් 1 වෙනකන් sin inverse මූල x dx. මෙයා තමයි ඉන්නේ. හරිද? හරි. මෙයාගේ දැන්
අපිට දරුවෝ sin ඉන්වර්ස් එකක් තිබ්බහම ඉන්වර්ස් එකක් අවකලනය කරන්න බෑ අනුකලනය කරන්න බෑ නිකම්ම. හරි ඉන්වර්ස් එකට වන් ෂොට් ගන්න පුළුවන් එකක් නෑ. ඉන්වර්ස් එකක් උත්තරෙට එන එකක් තියෙනවා. කවුද? ඒ තමයි මෙන්න මෙයා. එක ඍණ x වර්ග. මෙයාගේ අනුකලනය අවකලනය මේ අනුකලනය sin ඉන්වර්ස් x. හරි. ඕක තිබ්බට අපිට ඕකේ අනිත් පැත්තට يعني sin ඉන්වර්ස්ට එන්නේ මොකද්ද කියලා එහෙම ගන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් sin ඉන්වර්ස් නිකන් දීලා තිබ්බොත් අපි කරන්නේ මොකද්ද මේ sin ඉන්වර්ස් වර්ගමූලයක් නැතුව නිකන් sin ඉන්වර්ස් x නිකන් කරන්න දීලා තිබ්බත් අපි කරන්නේ කොටස් වශයෙන් අනුකලනය තමයි අපි සාමාන්‍යයෙන් තියරි පන්තියේ අපි කතා කරන එකක්. ඕගොල්ලෝගේ තියරි පන්ති සර් කොටස් වශයෙන් අනුකලනය කරද්දී මේ වගේ ගණන් අනිවාර්යෙන් කරලා තියෙනවා. දැන් ඒවා ටිකක් මතක් කරගන්න. අපි අනුකලනය කරගන්න කොටස් වශයෙන් අනුකලනය කරගන්න කරන පාවිච්චි කරන සූත්‍රය වෙන්නේ අපේ අර ගුණිත සූත්‍රයේ මේ මෙයා u v ඍණ අනුකල v du යට dx කියන එක කරනවා. එතකොට අර u v කියන දෙන්නගේ ගුණිතයක අවකලනය කියන සිද්ධියෙන්ම තමයි මේක හදාගන්නේ අපි. එතකොට ඒකේ කරන්නේ අපි මෙන්න මේ කොටස සහ මේ කොටස දෙන්න අපිට දීලා තියෙන ශ්‍රේණි දෙකක් තියෙනවා. මේ දෙකෙන් හරියට සිලෙක්ට් කරගන්න එක. හැබැයි මේ සිලෙක්ට් කරගන්න එක ඇතුලේ ඔයාට මෙයා අවකලනය කරලා මෙයා හදාගන්න පුළුවන් වෙන්න ඕන. dv යට dx කියලා අවකලනය වෙලා තියෙන කෙනාගෙන් නැවත අනුකලනයක් පාවිච්චි කරලා v ව ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ අවස්ථාව දෙකට. ඔය කියන අවස්ථාවේ මත තමයි u සහ dv යට dx තෝරගන්නේ. ඒතර u තෝරගනිද්දිත් අපි අර isolate කියලා එකක් කතා කරනවා. නමුත් ඒක සිලබස් එකේ එහෙම තියෙන එකක් නෙමෙයි. මොකද දැන් මේ මෑතකදීත් අපිට ආවා එහෙම කරන්න බැරි එකක්. ඒක සාමාන්‍යයෙන් අර 80ක් 90ක් ගණන් වලට හරි ගියාට ඒක අර සම්මතව මෙහෙම කියන එකක් නෙමෙයි. අපි නිකන් ඒ පුරුදු වෙන කතා කරන එකක් විතරයි. එතකොට ඉන්වර්ස් එක මෙහෙ තියෙන්නේ. මේකේ log එක තියෙන්නේ. මේක VGS with algebra. මේක trigonometry. මේක EX. ඔය ටික තියෙන්නේ. මේ පැත්තේ ඉඳලා අරන් එද්දි u ඉස්සල්ලා හම්බ වෙන කෙනාට තමයි u දෙන්නේ. දැන් අපිට මෙතන ඉන්නේ මූ විතරයි. කොහොමද? එතකොට මේක වෙනයි. කියන්නේ මේකෙන් පරිබාහිරව ගණන් ඕන තරම් තියෙනවා. මේක මේක ගණන් කුලකයකට විතරක් කතා කරන එකක් විතරයි. ඒ නිසා සමහර ළමයි හිතන් ඉන්නවා ආයිලේට් එකෙන් ඔක්කොම ගොඩ දා ගන්න පුළුවන් නේ කියලා. අන්න ඒ වගේ අයට වරදින්න තමයි ඒකෙන් පරිබාහිරව ගණන් දෙන්නේ. එතකොට අර දෙපැත්ත මාරු කරලා ගන්න එකක් එහෙම මේ මෑතකෙදිත් ඇවිල්ලා තිබ්බා. රයිට්. එතකොට 23 වගේ මට මතක. ඔයාලා බලන්න. එතකොට මෙන්න මේ ප්‍රකාශන තමයි අපිට ඕන වෙන්නේ. හරි. ඒකට අදාළ කරන විදිහට අපි u සහ dv යට dx කියලා දෙන්න තෝරගන්න ඕන. right. එතකොට u තෝරගන්නවා මම sin inverse x කියලා. බලන්නකෝ. එතකොට du යට dx වෙන්නේ කවුද? sin inverse කෙනගෙනාගේ අවකලනය වෙන්නේ එකයට වර්ගමූල එක ඍණ x තිබ්බනම් x වර්ග. වර්ගමූල x තිබ්බලා එයා වර්ග කරපුවාම එකයට x. නිකන් හරියන්නේ නැහැ දැන් ඕක. يعني මෙයාගේ හරි sin inverse අදාළ අවකලනය වෙලා තියෙන්නේ. හැබැයි වර්ගමූල x උත් තියෙනවා. දැන් sin x තිබ්බනම් අපි ඕක x ගේ අවකලන එකයි කියලා එහෙම ගන්න. හැබැයි මූල x තියෙන්නේ. මූලයක අවකලනය කියලා කියන්නේ one shot එකයට 2යි වර්ගමූල x. ඒක හොඳට මතක තියාගන්න. වර්ගමූල fx කියන කෙනාගේ අවකලනය දරුවෝ එකයට 2යි වර්ගමූල fx. කටපාඩමක් නෙමෙයි ඒක. භාගයයි fx වල භාගයේ ඍණ එක වතාවක් f'(x) කියන කෙනා. ඉතින් ඒක මේක සුළු කරපුවාම ඍණ භාගයක් එන්නේ. එයා එකයට දාලි වල තමයි මේක අරන් දීන්නේ. වතාවක් f'(x) 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 බෙදීම දෙවතාවක් මෙයා. ඉතින් ඕක අපිට ඕන වෙනවා දැන් කීපයක අනුකලනයේදී. ඉතින් ඒක මෙතෙන්ට අදාළ කරගන්න. එච්චරයි. ඒකෙන් ඔයාලගේ සමහර තැන්වල ටෙන්ෂන් එක අඩු වෙනවා. පැහැදිලි නේ? සුළු කිරීම හිර වෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා කොහොම හරි ලකුණු ටික එකතු කරගන්න ඕන. මෙයා තමයි තියෙන්නේ. හරිද? භාගයයි x වල භාගයේ ඍණ එක එකයට ඔන්නෝම තමයි අවිල්ලා තියෙන්නේ. හරි. කොහොම තියාගන්නකො දැන්? හරි. එතකොට dv අර dx කියන්නේ කවුද? හරි. dv අර dx කියලා කියන්නේ මේ මෙතන වෙන කවුරුත් නැති නිසා අපි එකව තෝරගන්න වෙනවා මෙතන. දෙන්නෙක් නැහැනේ. තියෙන කෙනා එක. දැන් v කියලා කියන්නේ මේක අනුකලනය කරනවා. මේක x. දැන් අපි දන්නවා අනුකල u dv අර dx සමානයි u v ඍණ අනුකල d du යට dx dx. මෙතන dx. මෙතනින් අපිට හැදෙන ළමයි ගාන sin inverse වර්ගමූල x dx බිඳුවේ සිට 4 එක දක්වා. හරිද? uv කියලා කියන්නේ x sin inverse වර්ගමූල x. එයා බිඳුව 4න් එක. මෙතනින් එනවා x වතාවක්
එකයට වර්ගමූල 1 ඍණ x වතාවක් එකයට 2යි වර්ගමූල x dx බිඳුවේ සිට 4 1 වෙනකන් කියලා. ඒතර මෙයාගෙන් අපිට හම්බෙන්නේ i ව හරි. හරි එතනින් හම්බෙන්නේ i ව. i ව හම්බෙනවා නම් දරුවෝ මෙතනින් මම හදා ගන්නවා i කියන කෙනා. ඒතර මොකද්ද වෙන්නේ මෙතනට 4 1 සහ බිඳුව දා ගන්න තියෙනවා. ඔයාලට බිඳුව දාපුවම තේරෙනවා කොහොමත් මේක බිඳුවක් වෙනවා කියලා. 4 1 දැම්මොත් ඔයාලට තේරෙනවා 4න් 1යි sin inverse 4න් 1යි වර්ගමූල. ඔන්න එකක් තමයි. මෙතනදී සෙට් වෙලා එනවා දෙකේ ඉලක්කම භාගයක් විදිහට එළියට ඇවිල්ලා අනුකල බිඳුවේ ඉඳලා 4න් කියනකන් සීමා වෙනස් වෙන්නේ නැහැ. වර්ගමූල x කැපුණාම දරුවෝ x එකක් වර්ගමූල ඇවිල්ලා මේක 1 ඍණ x එකක් ඇවිල්ලා තිනවා. ඔන්න ඕක හරි. දැන් ගානේ අපිට පෙන්වන්න කියලා තියෙන්නේ 5 බෙදීම 24යි භාගයයි ඔන්න ඔහොම කතාවක්. right මෙතන බැලුවොත් ඔයාලට හොඳට තේරෙනවා sin inverse භාගයක් ඉන්නේ. මෙතන භාගයයි අපිට මේ වර්ගමූල ඔක්කොම එකට අරන් ලියන්න බැයිද? පුළුවන් නේ. මෙහෙම දාන්න පුළුවන් නේ. ඕක නේද පෙන්වන්න තියෙන්නේ. ඕකනේ පෙන්වන්න තියෙන්නේ. හරි. ඕකේ මේ මෙතන තා චුට්ටි වෙනසක් එන්න ඕනනේ. ඒ කියන්නේ sin inverse භාගය කියලා කියන්නේ භාගයක් වෙන sin ගේ කෝණය කවුද? 30යි. 5 බෙදීම 6යි. එහෙනම් අන්න අපිට අවශ්‍ය කරන උත්තරේ ගන්න පුළුවන් ලස්සනට. dx මේක 5 බෙදීම 24ක් එන්නේ. ඒක තව ස්ටෙප් එකක් ලියලා තියාගන්න. එතකොට ඔන්න ඕක හරි. 5 බෙදීම 24. හරි. මම කම්ප්ලීට් වෙන්න ඒ ටික දාගන්නම්. අන්තිම ආන්සර් එක එතකොට 5 බෙදීම 24යි ඍණ භාගයයි බිඳුව 4න් 1 ඔන්න ඔහොම මේක ඇවිල්ලා තියෙනවා. ඕක තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. හරිද? මාකී ස්කීම් එක හොඳට බලන්න, ලකුණු ටිකක් දාගන්න, ලකුණු කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. නිතරම ඔයාලා පාස් පේපර්ස් 5ක් කරද්දී නිකම්ම සෙට් වෙනවා. දැන් අනුකල්පනය කරලා නැති කවුරු හරි පාස් පේපර්ස් ටිකෙන් හුරු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යෙන් අවුරුදු 5ක 2019 මෙහාට කියන්නේ පාස් පේපර්ස් ටික කරන්න ඕන අපි 2000 මෙහා ඉඳලා. අපි වන්තවල කතා කරන්නේ නැහැ කොයි වෙලාවකවත් මේ අන්තිම මාස අවුරුදු 2 3 කරන්න කියලා. අපි කියන්නේ මම කියන්නේ 2000ට කලින් මොකද 2011 මම එක්සෑම් ලියුවේ 2011. එතකොට අපි පාස් පේපර්ස් හැදුවේ 1999 ඉඳලා මෙහාට 97 98 කෙමිස්ට්‍රි නම් 90 ගණන් කරා. මැත්ස් නම් 2000 මෙහා කරේ. එතකොට 2000 2010 ඇතුලේ කොච්චර දුරට මැත්ස් හැදෙනවද කියන එක කොච්චර දුරට අපි ඇතුලේ හැදෙනවද කියන එක අවබෝධයෙන් සහ ඒක ප්‍රත්‍යක්ෂ කරලා දිනවා අපි කැම්පස් වල මේ ඒවල ගොඩ දාලා. ඉතින් අපේ මැත්ස් හැදිච්ච විදිහ අපි දන්නවා ඒව හැදුනේ අර පරණ ලොකු පාස් පේපර්ස් දෙක ඔට්ටු වෙලා. ඒ නිසා 2000 මෙහා කරන්න ඕන. මං කියන අර දැන් කෙලවෙලා ඉන්න කවුරු හරි ඉන්නවනම් දැන් අන්තිම මොහොතේ ඔක්කොම කරන්න බෑන් ළමයි. ඒ නිසා අපි ප්ලෑන් කරලා වැඩේ ගොඩ දා ගන්න ඕනේ. ඒ නිසා ඔයාලා අඩුම තරමේ මෙතන ඉල්ලා 2024 ඉල්ලා පිටිපස්සට මම මේ 25 එක්සෑම් එකේ ටාගට් කරලා කියන්නේ. එතකොට අඩුම තරමේ අවුරුදු 5ක්වත් කෙලවරට අනුකල්පනය ගණන් ටික අරගෙන ස්කෑන් කරන්න. පැහැදිලි නේද? හොඳ ඇනලයිස් එකක් ගන්න. මෙන්න කොටස් වශයෙන් අනුකල්පනය. මේක ඇවිල්ලා දෙන්නේ. මේක ඇවිල්ලා දෙන්නේ. මෙන්න මේක. මොකද්ද? අන්න ඒකෙන් පොඩි කන්ක්ලූෂන් එකක් හදාගන්න. ඒක හරහා ඔයාට ටිකක් කපටි වෙලා වැඩි කරගත්තොත් වැඩි ගොඩ දා ගන්න පුළුවන් අඩු කාලයකින්. හරිද? හැම කෙනාගේම කැපැසිටි එක වගේ නෙමෙයි නිසා මේක සීරීස් එකක් හැමෝටම සෙට් වෙන්නේ නැහැ. සමහරුන්ට ඉතින් කරන්න දෙයක් නැහැ. මේ වෙලාව කරන්න තියෙන විදිහට කරන්න වෙලා තියෙන විදිහට කරලා මේ වැඩේ ගොඩ දා ගන්න වෙනවා. රයිට්. එතකොට ඔන්නෝම තමයි ආන්සර් එක එන්නේ. ඊට පස්සේ කියනවා අපිට මෙයාව ගේන්නලු ඉවලුවේට් කියන්නේ අදහස් මේ මොනවද? මෙයා උත්තරේ ගන්නලු මෙයාගේ අයිගේ ආන්සර් එක ගන්නලු මේ. අයිට උත්තරේ එනවා ළමයි මේ මෙන්න මෙහෙම අයි කියන කෙනා දැන් අපිට ආවේ මේ මෙහෙම 5 බෙදීම 24යි භාගයයි අනුකල බිඳුව ඉඳලා 4න් ක වෙනකන් x බෙදීම 1 ඍණ x dx. ඔක තමයි ආවේ. හරි මෙතනින් එහාට මෙයාව ගෙනියන්න නම් අපිට මෙන්න මේ කොටස අනුකල්පනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපිට මොකක් හරි ඔප්ෂන් එකක් හදාගන්න වෙනවා. නිකන් කරන්න බෑ ඕක. සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකේදී අර 1 ඍණ x වර්ගයේ වර්ගමූල 1 ධන x වර්ගයේ වර්ගමූල ඔහොම කතා කරනවානේ. රයිට්. මෙතනදී අපිට කරන්න පුළුවන් ළමයි මේ මෙහෙම වැඩක්. අපිට පුළුවන් මේකේ x කියන කෙනාට ආදේශයක් දාන්න. හරිද? x කියන කෙනාට ආදේශයක් දාගන්න කලින් මම මෙන්න මේ සමීකරණ එක කියලා අරගෙන මෙයාට i එක කියලා ගන්නවා. එතකොට මට එතෙන්ට ආදේශ කර ගන්න විතරනේ තියෙන්නේ.
බිංදුව ඉඳලා 4 එක වෙනකන් මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ එතකොට දැන්. හරි. right දැන් මම මෙතෙන්ට ආදේශ කරනවා x කියන කෙනාට මට පුළුවන් sin වර්ග තීට ආදේශ කරන්න. මොකද එක දින sin වර්ගයෙන් වර්ගමූලයේ ගත්තාම cos වර්ගයක් එනවා. මෙතන sin වර්ගයක් එනවා. දැන් මෙයා අනුකලනය කරනවා. අවකලනය කරලා dx dt අතර සම්බන්ධයක් හදා ගන්නවා දෙකක් sin θ cos θ කියලා. ඔන්න dt dx අතර සම්බන්ධය හරි ගාන ඇතුළට x sin වර්ග දාපු ගමන් වැඩේ කොට දානවා. මේක හදා ගන්න ඕනේ නං. එහෙනම් මෙතන බලන්න ඕනේ තියෙන්නේ x ට බිඳුව දාද්දී x ට බිඳුව දාද්දී sin කවුද? θ කවුද? x ට බිඳුව දාපු ගමන් sin θ බිඳුව වෙනවා. θ කියලා කියන්නේ sin ඉන්වර්ස් බිඳුවයි. θත් බිඳුවයි. x දානවා 4න් එකක්. 4 එක දාපුවම x ට 4න් එක දාපුවම ළමයි හොඳට බලන්න x ට 4න් එක දාපුවම මේක වෙන මොකද අපිට දීලා නැහැ x ට 4න් එක දාපු ගමන් මෙතනින් එනවා sin θ කියන කෙනා භාගයයි කියලා. sin θ භාගයයි කියලා කියන්නේ θ කීයද? θ 30යි. එහෙමනේ 4 එකක් හැදෙන්නේ. හරි. θ භාගය වෙච්ච ගමන් අන්න 4 එකක් හැදෙනවා. right. දැන් හරි. දැන් අපිට i එක නැවත ලියන්න පුළුවන්. θ කියන අලුත් විචල්යෙන් සීමා වෙන්නේ 0.30. මෙතනින් එනවා sin වර්ග x කියලා කියන්නේ sin වර්ග θ. මෙතන එක ඍණ sin වර්ග θ ඊට අමතරව dx කියන කෙනා අපි 2 sin θ d θ cos θ d θ කියලා අන්න හොයාගෙන තියෙනවා. නම් වැඩේ හරි. දැන් මෙතනින් එනවා 0.30 sin වර්ගයේ වර්ගමූලය කියන්නේ sin θ එක ඍණ cosine වර්ග කියන්නේ cos වර්ගයේ වර්ගමූලය cos θ මෙතනින් එනවා 2ක් sin θ cos θ d θ කිසි බයක් නැහැ මේ දෙක අයින් කරගන්න පුළුවන්. අන්න බිඳු ඉඳලා 30 වෙනකන් 2 sin වර්ග θ 2 sin වර්ග කියලා කියන්නේ කාටද? ත්‍රිකෝණමිතිය සූත්‍රය 2 sin වර්ග ද්විත්වකෝණ සූත්‍ර වලින් එක ඍණ cos 2 θ d θ. අන්න දැන් ලේසියෙන් අනුකලනය කරගන්න පුළුවන්. මේක එන්නේ කෙලින්ම θ තියෙනවා cos අනුකලනය කරපුවාම sin හැබැයි දෙකෙන් ගුණ වෙලා නිසා දෙකෙන් බෙදෙන්න ඕන. මේක 0.90 නෙමෙයි 6 5/6. එහෙනම් මේකේ 5/6 දාපු අවස්ථාව කිසි අවුලක් නැහැ. 5/6ම ඇවිල්ලා මෙතනින් එනවා භාගයයි sin 5/3ක් එන්නේ. sin 5/3 කියලා කියන්නේ කීයද? sin 5/3 කියලා කියන්නේ 5/6 ඍණ sin 5/3 කියන්නේ sin 60 නේ. sin 60 කියලා කියන්නේ ළමයි මූල 3/2යි මූල 3/4ක් එනවා. හරි බිඳුව දාන අවස්ථාව ඊළඟට තියෙන්නේ මේකට බිඳුව දාපුවම ඒත් බිඳුව මෙතෙන්ට බිඳුව දාපුවම බිඳුව. එහෙනම් 5/6 ඍණ මූල 3/4ක් එන්නේ i එකට. එහෙනම් ඒක තමයි මෙතෙන්ට දාන්න තියෙන්නේ. එහෙනම් මම මෙන්න මේ අවස්ථාව නැවත එක කියන අවස්ථාවෙන් දැන් වැඩේ හදා ගන්නවා මේ මම මෙතනින් නැවත ලියන්න අලුත් ඒවා ටික එකෙන් අපිට ගන්න පුළුවන් i කියලා කියන්නේ 5/24යි 5/24යි ඊට පස්සේ භාගයයි අන්න අතෙන්ට ආපු උත්තරේ 5/6 ඍණ මූල 3/4යි. ඉතින් ඔක සුළු කරලා ගන්න. ඔක සුළු කරලා හදා ගන්න. පයි 24 රින පයි 12 ධන මූල 3/8ක් එන්නේ. ඒ කියන්නේ කෙලින්ම මෙතන ඍණ 5/24 ධන මූල 3/8ක් උත්තරේට එනවා. ඔක තමයි අන්තිම උත්තරේ. right ඊට පස්සේ අපිට තියෙනවා දරුවෝ C කොටස. C කොටස. right C කොටස. right C එකේ තියෙන්නේ මෙන්න මෙයා පෙන්නනලු x ln x වර්ග ධන 1 ධන 2යි tan inverse x ඍණ
2x වෙන මෙයාව අවකලනය කළා වෙන්නන්නලු අපිට උත්තරයක් දෙනවා ln x වර්ග ධන 1 කියලා. එහෙනම් මෙතන ගත්තොත් එහෙම දරුවෝ මේක ගුණිතයක් x තිබ්බා ln අවකලනය කරපුවම 1යට ශ්‍රිතය වතාවක් ශ්‍රිතය අවකලනය. ධන ln x වර්ග ධන 1 තියලා x අවකලනය කරපුවම 1යි. මෙතන 2යි tan ඉන්වර්ස් කියලා කියන 1යට 1 ධන x වර්ග ඍණ 2ක් උත්තරේට එනවා. හරි. එතකොට මෙතනින් එනවා 2යි x වර්ග බෙදීම x වර්ග ධන 1 මෙතන ln x වර්ග ධන 1 මෙතන එලින්ම 2 ඍණ 2 ඍණ 2යි x වර්ග බෙදීම 1 ධන x වර්ග විදිහට ගන්න පුළුවන් කැපිලා ගියපුවාම අන්න 2යි x වර්ග බෙදීම x වර්ග ධන 1ක් තියෙනවා ධන ln x වර්ග ධන 1ක් තියෙනවා ඊට පස්සේ මෙතනින් ඇවිල්ලා තියෙනවා අර කියන කෙනාගේ ඍණ 1 කරන. එහෙනම් මෙයාට මෙයා කැපුණාම අන්න ඕගොල්ලන්ට උත්තරේ ගන්න පුළුවන්. පෙන්නන්න තියෙනවා මෙන්න මෙයාට. ඕකනේ පෙන්නන්න තියෙන්නේ. ඒක සරල දේවල්. මේක කරන්න බැරි කමක් නැහැනේ. ඉතින් හදපු ගණන් හැම එකෙම Tamanට කරන්න පුළුවන් කොටසක් තියෙනවා. හරිද? හොඳට කපටි වෙලා පොඩ්ඩක් වැඩි ගොඩ දාගන්න දියොත් එහෙම අවශ්‍ය කරන කෑල්ල හදා ගන්න පුළුවන්. කියන්නේ අවශ්‍ය කරන කෑල්ල කියන්නේ අවශ්‍ය ලකුණු කියන්නේ ලකුණු මුකුත්ම ගන්න නැතුව ඉන්න කියන කෙනෙක්ට උනත් ලකුණු ටික ගොඩ දා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා n9 ගන්න කියලා මෙන්න මෙයාගේ අනුකලනය. හරි. එතකොට අපි දන්නවා මෙහෙම කතාවක්. දැන් මෙහෙම තියෙනවනේ. මේක අපිට එනවා මෙහෙම. දෙපැත්ත මාරු වෙයි උත්තරේ ඒක ගණන් ගන්න එපා. නැවත මං අර ලියලා ගන්නවා නම් අර විදිහට ගන්න ඕනේ. එතකොට ඕක තමයි එන්නේ. හරි. දැන් මං එතකොට මේකේ මෙන්න මෙහෙම වැඩක්. ඒ කියන්නේ අනුකලනය. මේක ගෙලින්ම ගත්තොත් එහෙම අවකලනය කරලා තියෙන කෙනෙක් ආයේ නැවත අනුකලනය කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ මෙහෙම. මේක අන්න ඔයාලට තේරෙනවා. මෙයාගේ අවකලනය මෙයා ධන 100ක් එන්න ඕන. මේක චුට්ටක් අර අපි දෙපැත්ත මාරු කරන නිසා නිකන් ඔයාලට පැටලී වගේ සින්නක් තියෙනවනේ. මම අර ලියපු එකම එහෙම ලියුවේ. හරි. ඔයාලට පුළුවන් මේ මෙහෙම කරන්න. දෙපැත්ත මාරු කරලා ගන්න. ln x වර්ග ධන 1 අනුකලනය වෙන්නේ x ln x වර්ග ධන 1 ධන 2යි tan ඉන්වර්ස් x ඍණ 2යි x ධන c. ඔන්න ඕක. හරිද? ඔන්න ඕක. right. දැන් බිංදුව 1 කියලා ගන්නලු මෙයා. හරිද? ඔන්න මේක පෙන්නවා. දැන් ඊට පස්සේ කියනවා බිංදුව 1. right. බිංදුව 1 යනකම් යනවා කියලා කියන්නේ මේ කොටස් වලට. මම වෙන වෙනම ගන්නම්. හරි. බිංදුව 1 නියති ගන්න පුළුවන් ඉතින් එළියට. 100ක් ඕනේ නැහැ නේද එතකොට? මේකෙත් අපිට ඕන නම් දෙක ඉලක්කම එළිය ලියා ගන්න පුළුවන්. right. දැන් බැලුවොත් එහෙම 1 දැම්මොත් එහෙම 1යි ln 2යි ඍණ බිංදුවයි. මෙතන 2යි tan ඉන්වර්ස් 1යි බිංදුවයි. මෙතන 2යි 1 ඍණ බිංදුවයි. කොහොමනේ? එහෙනම් මෙතනින් එනවා ln 2ක් එනවා මේ කෑල්ල 2යි tan ඉන්වර්ස් 1 කියලා කියන්නේ කවුද? 45යි. 5 බෙදීම 4යි. මෙතන එනවා ඍණ 2 විතරක්. එහෙනම් අපිට පෙන්වන්න තියෙන්නේ මේකට 2යි. හරි. උත්තරෙන් භාගයක් ගත්තොත් එළියට ln 2යි ln 2යි. ඇයි භාගයක් ගත්ත ගමන් මෙතන 2ක් එනවනේ. මෙතන 5 එකක් එනවා. මෙතන 4ක් එනවා. මෙන්න මේ දෙකේ ඉලක්කම ලඝු නිසා ඇතුළට දාලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ln 4. ඇයි මේක ගලමයි ගන්න පුළුවන් නේද? ලඝුගණක නීතියක් තියෙනවානේ මේ දර්ශකෙ මෙතෙන්ට ගන්න පුළුවන් කියලා. එහෙනම් කෙලින්ම දෙකේ වර්ගයක් එන්නේ. ඒක කෙලින්ම 4යි කියලා ලියුවා. එච්චර ඉතින් හුරතල් වෙලා බෑ. හරි. ඔක තමයි උත්තරේ. right. ඕක හරියනේ. ඊළඟට අපි ගන්නලු මේ මෙන්න මෙහෙම කතාවක්. හරි ඒක ගමුකෝ.
right දැන් ඔයගොල්ලන්ට දීලා තියෙන ළමයි මේ මේක අන්තිම කෑල්ල විදිහට බිංදුව 1 ln x වර්ග ධන 1 x වර්ග ඍණ 2x ධන 2 dx ඔන්න ඕක. එයාට පාවිච්චි කරන්න කියලා දිනවා මේ මෙන්න මෙයාව මේ අපි සාමාන්‍යයෙන් අර නිශ්චිත අනුකල්පයේදී කතා කරන සූත්‍රය fx dx කියලා කියන්නේ බිංදුව ඉඳලා a වෙනකන් f a ඍණ x dx මෙන්න මෙයා. ඔක තමයි සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න කියන්නේ අපි ඔප්පු කරන සූත්‍රයක් ඕක. ඒතර ඔන්න ඔය කියන කෙනාගේ ඒ කියන කෙනා නියතයක් වෙද්දී මෙන්න මේක පාවිච්චි කරන්න මේ රිසල්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපිට මේ රිසල්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක මම i කියලා ගත්තොත් ඉහත ප්‍රතිඵලයට අනුව අපිට ගන්න පුළුවන් iම කොහොමද? තියෙන කෙනාගේ x තියෙන තැන් වලට විචල්්‍යයේ තියෙන තැන් වලට අපි නියතය අඩු කිරීම කියලා තමයි දාන්නේ. එක ඍණ. මේක විදිහට නම් a ඍණ මෙතන එක ඍණ. එහෙනම් ln මෙතන x වෙනකොට දානවා එක ඍණ x ගේ පූර්ණ වර්ග. හරි. මෙතනින් එනවා එක ඍණ x ගේ පූර්ණ වර්ග. ඍණ 2යි එක ඍණ x ධන 2 dx. පැහැදිලිද? right. දැන් මෙතනින් සුළු කරලා බලන්න. ln මේක ඇතුලේ හැදෙනවා එක ඍණ 2x ධන x වර්ග ධන 1. මෙතනින් හැදෙනවා සුළු කරලා බැලුවොත් එක ඍණ 2x ධන x වර්ග ඍණ 2 ධන 2x ධන 2. මෙතන 2x 2x කැපෙනවා 2ට 2 කැපෙනවා. එහෙනම් සුළු කරලා බලපුවහම ඔයාලට එනවා කවුද? ln අනිත් පැත්තෙන් එනවා මෙතෙන්ට එනවා x වර්ග ධන ඍණ 2x ධන 2 මෙතනින් හැදෙන්නේ x වර්ග ධන 1. right. ඔන්න ඔහොම තමයි අපිට සෙට් වෙන්නේ. හරි. ඔන්න ඔහොම තමයි අපිට මේක සෙට් වෙන්නේ. ඒක හරියනේ අවුලක් නෑනේ. right. ප්‍රශ්නයක් නෑ මේ මෙතන ළමයි අර වරහණක් තියෙනවා ඈ. ඒක මට දාන්න බැරි වෙයි. හරි. ඒකට මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම එකක් තමයි. හරි. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඔයාලට පේනව නේද මෙන්න මේක දැන් මේ ඇත්තටම මේ ටික කරන්න ඕනේ නැහැ හරිද? මේ අපිට බව පෙන්වන්න කියන සූත්‍රේ පාවිච්චි කරලා මේක බව පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැනේ. අපිට පෙන්වන්නේ ගාන හදන්නනේ. right. එතකොට මෙන්න මේක චුට්ටක් බලන්නකො මේ කරපු දෙයින් පොඩ්ඩක් x වර්ග ධන 1 කියන කෙනා සුළු කරපුවහම මෙයා ආවේ.
මෙයා සුළු කරපුවාම මෙයා ආවා. නැවත අරයම ආවා. එහෙනම් ඔයාලට තේරෙනවා මෙයා සුළු කරපුවාම මෙයා එනවා කියලා. හරිද? උඩ මෙන්න මේ ටික ඕනේ නැහැ. ඒක චුට්ටක් මේ අපි පොඩ වටයක් නේ. ඒකට ප්‍රතිඵලයට අනුව අපිට මේකට කෙලින්ම දැම්ම කියලා හම්බෙන එකක් නැහැනේ. ආයේ මෙයාමනේ හම්බෙන්නේ. right. එතකොට මෙන්න මෙහෙම කරගන්න. අපිට මේ සාමාන්‍යයෙන් සූත්‍රය ඔප්පු කරන්න C level මොකක් හරි පෙන්වන්නනේ දෙන්නේ. එහෙම නැහැනේ. එහෙනම් මෙන්න මේක හදාගන්න පුළුවන් ළමයි x වර්ග ධන 1 dx ධන ඒ කියන්නේ dx පස්ත දාගන්නකො. ln ගුණිතයක් කියලා කියන්නේ ln එකතු කිරීමක්. ln ගුණිතයක් කියලා කියන්නේ ln එකතු කිරීමක්. හරි. දැන් අපි හොඳටම දන්නවා මේකට වෙන වෙනම ln දැම්මොත් 0.1 කියලා මෙයාව දන්නවා කෙලින්ම මෙයා සුළු කරපුවාම අපිට එන්න ඕන කෙනා එනවා කියලා දන්නවා මේක. එකරින් x තමයි දාන්න තියෙන්නේ. එකරින් x නේ දාන්න තියෙන්නේ. ඔන්න ඕක. හරි. දැන් මෙයා සුළු කරපුවාම අපි අර කලින් කොහොමද ඉගෙන ගත්තා 0.1 ln x වර්ග ධන 1 dx ධන මේක සුළු කරගන්න ln 1 ඍණ 2x ධන x වර්ග ඍණ 2 ඍණ 2 ධන 2x ධන 2 dx මේටි කැපිලා ගියපුවාම 2x 2x කැපෙනවා ධන 2 කැපෙනවා එහෙනම් මෙතනින් එනවා ළමයි බිඳුව ලක වෙනකන් ln x වර්ග ධන 1 dx ධන x වර්ග ධන 1 dx ln x වර්ග ධන 1 dx හරි මේ තියෙන්නේ එතකොට මේ වගේ දෙගුණයක් ln x වර්ග ධන 1 dx right අපි කලින් ඉගෙන ගත්තානේ මේකේ මේ x වර්ග ධන එකක් මේ මෙහෙම වුණා කියලා ඒ කියන්නේ අපි කලින් ඉගෙන ගත්තා එක ධන x වර්ග කියන කෙනාගේ අනුකලනය කවුද කියලා. ඒක ආයේ මොකද්ද? භාගයයි ln 4 ධන පයි ඍණ 4ක් තමයි ආවේ. එහෙනම් දෙකට දෙක කැපිලා ගියම ඔයාලගේ අන්තිම උත්තරේ ln 4 ධන phi ඍණ 4 ඔක තමයි උත්තරේ. හරි. එතකොට ඒකේ අර බව පෙන්වන්න කිලින්ම ගන්නට දාන්න එපා. දැන් ඔයාලා මේ ඒ විදිහට නම් කරන්න ගියේ ඔන්න එතකොට ඒ ක්‍රමයෙන් ඉන්නේ අර නැවත අර සූත්‍රෙම ඔප්පු වෙන එක නෙවෙයි. දාපුවම අරකම තමයි එන්නේ. හරි. රයිට්. එතකොට ඔන්න ඔහම ගාන කරගන්න. එතකොට 2000 ඉතුරු ගණන් ටික කියනවා තව ඔයාලට බලා ගන්න. ඒව ටිකත් බලා ගන්න. රයිට්. ඔහොම තමයි එතකොට 2021 ගාන වෙන්නේ.